කප්පං වාතේ කිත්ත යන්තං නානාවන්නේහි කිත්තයුං පරිමේතුං නසක්කේයුං අප්පමීයා තථාගතා යථා සකේත තාමේන කිත්තිතෝ හි මයාජිනෝ කප්ප කෝටිම්හි කිත්තන්තා ඒවමේව පකිත්තයුං න චත්තපානිස්ස ධම්මං දේසෙස්සාමීති සික්ඛාකරණීයා කුඩයක් ඇත්තෙකුට ඉහලාගෙන ඉන්නෙකුට දහම් නොදෙසෙන්නෙමි හික්මිය යුතුය. න චත්තපානිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණීයාති කුඩයක් අත්ඇති නොගිලෙනෙකුට දහම් නොදෙසිය යුතුයි. යමෙක් අනාදරිය පිණිස කුඩයක් අත් ඇති නොගිලෙනෙකුට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. එසේම ගිලෙනෙකුට දහම් දෙසිය යුතු බවත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළසේ. න දණ්ඩපානිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණීයා දණ්ඩක් අත්ඇති කෙනෙකුට නොගිලෙනෙකුට දහම් නොදෙසිය යුතුයයි. ඉද යමෙක් අනාදරිය පිණිස දඬුගත් අත්ඇති නොගිලෙනෙකුට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. ගිලෙනෙකුට දහම් දෙසීමෙන් ඇවැත් නොවේ. න සත්තපානිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණීයා එක් පැත්තක් හෝ දෙපැත්තක් මුහත් ඇති ආයුධ අත්ගත් ඇති නොගිලෙනෙකුට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරව පිණිස එසේ ශස්ත්‍ර ගත් අත්ඇති නොගිලෙනෙකුට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. න ආයුධපානිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණීයා දුනු ඊතල ආදී අවිගත් අත්ඇති නොගිලෙනෙකුට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. එසේ අවිගත් අත්ඇති නොගිලෙනෙකුට දහම් නොදෙසිය යුතු සේම යමෙක් අනාදරව පිණිස අවිගත් අත්ඇති නොගිලෙනෙකුට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. න පාදුකා රූල්හස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණීයා පයලූ මිරිවැඩි ඇති නොගිලෙනෙකුට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. පයලූ මිරිවැඩි ඇති නොගිලෙන්නට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස හෝ අනාදරිය පිණිස සම්පූර්ණ පය වසා ඇති හෝ භාගයක් පය වසා ඇති හෝ නොගිලෙනෙකුට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. න උපාහන රූල්හස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණීයා පයලූ වහන් නැති නොගිලෙනෙකුට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස ඉක්ම වූ ඒ කියන්නේ සම්පූර්ණ පාදයේ ඉක්මවා හෝ එහෙම නැත්නම් භාගයක් පාදය වසාගෙන සිටින ලෙස හෝ පාවහන් පැළඳ සිටින්නෙකුට නොගිලෙනෙකුට දහම් නොදෙසිය යුතුය. දෙසානම් දූකුලා ඇවැත්තේ. න යානගතස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණීයා යානෙහි හුන්නා වූ නොගිලන්නට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස යානෙහි හුන්නා වූ නොගිලන්හට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. න සයනගතස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණීයා යහන්හි හොත්තා වූ
නොගිලන්හට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. යහනෙහි හොත්තා වූ නොගිලන්හට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස යටත් පිරිසෙයින් බිමෙහිදු හොත්තා වූ නොගිලන්හට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. න පල්ලත්ථිකාය නිසින්නස්ස අගිලානස්ස ධම්මන්දේ සිස්සාමීති සික්ඛා කරණීයාති. අකවටු අවුලවා හුන්නා වූ නොගිලන්හට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. අකවට අවුලවා හුන්නා වූ නොගිලන්හට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස අකවටුවෙන් හෝ වත් අකවටුවෙන් හෝ හුන්නා වූ නොගිලන්හට දහම් දෙසන් නම් දූකුලා ඇවැත්තේ. න වේඨිසි සස්ස අගිලානස්ස ධම්මන්දේ සිස්සාමීති සික්ඛා කරණීයා. හිස වෙලා සිටි නොගිලන්හට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. කෙස්කොන් නොදක්වා වෙලන ලදුයේ වේඨිත සීස නමි. හිස වෙලා සිටි නොගිලන්හට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස හිස වෙලා සිටි නොගිලන්හට දහම් දෙසානම් දූකුලා ඇවැත්වේ. න ඕගුණ්ඨිත සීසස්ස අගිලානස්ස ධම්මන්දේ සිස්සාමීති සික්ඛා කරණීයා. හිස වසා පෙරවි නොගිලන්හට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. ඕගුණ්ඨිත සීස නම් හිස සහිත පෙරවියේ කියනු ලැබේ. හිස වසා පෙරවි නොගිලන්හට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරවි නොගිලන්හට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. නචමාය නිසීදිත්වා ආසනේ නිසින්නස්ස අගිලානස්ස ධම්මන්දේ සිස්සාමීති සික්ඛා කරණීයාති. බිමහිඳ අසුනේ හුන්නා වූ නොගිලන්හට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. බිමහිඳ අස්නේ හුන්නා වූ නොගිලන්හට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස බිමහිඳ අස්නේ හුන්නා වූ නොගිලන්හට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. න නීචේ ආසනේ නිසීදිත්වා උච්චේ ආසනේ නිසින්නස්ස අගිලානස්ස ධම්මන්දේ සිස්සාමීති සික්ඛා කරණීයාති. මිටි අස්නෙහි හිඳ උස් අසුනක හුන්නා වූ නොගිලන්හට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නොගිලන්හට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස මිටි අස්නේ හිඳ උස් අස්නේ හුන්නා වූ නොගිලන්හට දහම් දෙසානම් දුකුලා ඇවැත්තේ. නඨිතෝ නිසින්නස්ස අගිලානස්ස ධම්මන්දේ සිස්සාමීති සික්ඛා කරණීයාති. සිටියෙමි හුන්නා වූ නොගිලන්හට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. සිටියහු විසින් හුන්නා වූ කියන්නේ හිටගෙන ඉන්න කෙනෙකුට හිටගෙන ඉන්න ඉඳගෙන හිටගෙන වාඩි වෙලා ඉන්න නොගිලන් කෙනෙකුට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස සිටියේ හුන්නා වූ නොගිලන්හට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. න පච්චතෝ ගච්ඡන්තෝ පූරතෝ ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මන්දේ සිස්සාමීති සික්ඛා කරණීයාති. පසුව යන්නෙම් පෙරටුව යන්නා වූ නොගිලන්හට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. පසුව යන්නහු විසින් පෙරටුව යන්නා වූ නොගිලන්හට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස පසුව යන්නේ පෙරටුව යන්නා වූ නොගිලන්හට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. න උප්පතේන ගච්ඡන්තෝ පතේන ගච්ඡන්තස්ස අගිලානස්ස ධම්මන්දේ සිස්සාමීති සික්ඛා කරණීයාති. නොමගින් යන්නෙම් මගින් යන්නා වූ නොගිලන්හට දහම් නොදෙසන්නෙමි හික්මිය යුතුය. නොමගින් යන්නහු විසින් මගින් යන්නා වූ නොගිලන්හට දහම් නොදෙසිය යුතුය. යමෙක් අනාදරිය පිණිස
නොමගින් යන්නේ මගින් යන්නා වූ නොගිලන්නට දහම් දෙසානම් දූකුලා ඇවැත්තේ. නඨිතෝ අගිලානෝ උච්චාරංවා පස්සාරංවා කරිස්සාමීති සික්ඛා කරණීයාති. සිටියෙම් නොගිලන්ව මහවටන් හෝ සුළු වටන් හෝ නොකරන්නෙමි හික්මිය යුතුය. සිටියා වූ නොගිලන්හු විසින් මුත්‍රා කිරීම මල පහ කිරීම නොකළ යුතුයි. යමෙක් අනාදරය පිණිස සිටියේ හෝ නොගිලන්ව මහවටන් හෝ සුළු වටන් හෝ කෙරේ නම් දූකුලා ඇවැත්තේ. එය වෙනත් ශික්ෂාපදයක් බව ඔබ තේරුම් ගන්න. මේ වගේ නොගිලන් වූයෙන් නිල් තන ආදියෙහි මල පහ කිරීම මුත්‍රා කිරීම කෙල ගැසීම් නොකරන්නෙමි හික්මිය යුතුයි ආදී වශයෙන් මේ සේකියාවල බොහෝ ශික්ෂාපද තියෙනවා. සිව්වනක් පිරිසට හික්මෙන්නට භික්ෂුවට මේ පණිවිඩය ලබා දීලා තියෙන්නේ. එතකොට මේ ධර්මය දේශනා කරනකොට දේශකයා විසින් විමසිලිමත් වෙන්නට ඕනේ. ධර්මය දේශනාව ශ්‍රවණය කරන කෙනා කොහොමද සූදානම් වෙලා එන්නේ ඒ සඳහා කියලා. දේශනාව ශ්‍රවණය කරන කෙනාටත් විමසිලිමත් වෙන්න වෙනවා. දේශකයා මට ධර්මය දේශනා කරන්නට කොහොමද සූදානම් වෙලා ඉන්නේ කියලා. ඒ නිසා මේ ශික්ෂාපද හරිම වටිනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ශික්ෂාපදයන්නේ ගිලන් වී තිබෙන කෙනෙකුට ධර්මය දේශනා කළ යුතුය කියන අවසරයත් තථාගතයන් වහන්සේගේ මහා කරුණා මහා මෛත්‍රී ධර්මය තුල දේශනා කොට වදාළසේක්. ඒ නිසා මේ කාල වකවානුව තුල මිනිස්සු බණ අහන්න දුවනවා, බණ අහන්න රැස් වෙනවා, බණ වර්ණනා කරනවා, බණ අහනවා. හැබැයි හැමදාම අහනවා. හැමදාම කතා කරනවා. හැබැයි අවබෝධය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට එහෙනම් අපිට තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩයෙන් ඇයි මේ අවබෝධ නොවන්නේ? ඇයි මොකද්ද ඒකට හේතු ප්‍රත්‍ය ලෙස බාධකය ලෙස සිදු වී තිබෙන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳ ප්‍රඥාවෙන් විමසන්නට මේ ධර්ම ශික්ෂාපද ටික ඔබට මා විසින් බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කප්කෙල සුහස්කනම් පාරමිතා පුරල මහබෝසත් උතුමන් වහන්සේ කෙනෙක් ලෙස ධර්මාවබෝධයෙන් ධර්මය දේශනා කරලා පැත්තකට වෙලා සිටි ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒ ධර්මය කෙසේද දේශනා කළ යුත්තේ, කෙසේද ශ්‍රවණය කළ යුත්තේ, කෙසේ දේශනා කළාමද ශ්‍රාවකයාට අවබෝධ වෙන්නේ, ශ්‍රාවකයා කෙසේ කුමන ස්වභාවයෙන් ධර්ම ශ්‍රවණය කළ විටද ඔහුට ඒ ධර්මය අවබෝධ වෙන්නේ. ඒ අවබෝධ වීම සඳහා දේශකයා කොයි ආකාරයෙන්ද සිටින්නට ඕනේ. දැන් මේක පැහැදිලිව දේශනා කොට වදාළ ශික්ෂාපදයක් තමයි තමන් හිටගෙන ඉඳගෙන වාඩි වෙලා ඉන්න කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න බෑ. තමන් පහත් ආසනයක ඉඳගෙන උස්සාසනයක වාඩි වෙලා ඉන්න කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න බෑ. ඒ වගේම බිම හරි නිදන ඉරියව්වෙන් සිටින කෙනෙකුට, ලෙඩක් නැත්නම් නිදන ඉරියව්වෙන් සිටින කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න බෑ. ධර්මයේ දේශනා කළොත් ඒක අනාදරයව කරන කාරණයක් ලෙස තමයි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ. තමන් මාර්ගයේ යන්නේ නැතුව අමාර්ගයේ යන්න, තමන් මාර්ගයේ යමින් අමාර්ගයේ යන කෙනෙකුට ධර්මයේ දේශනා කරන්නත් බෑ. තමන් අමාර්ගයේ යමින් මාර්ගයේ යන කෙනෙකුට ධර්ම දේශනා කරන්නත් බෑ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයට කියලාම දේශනා කොට වදාළ ඒකනේ. පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ න අයන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේක ස්ත්‍රීත්වය, පුරුෂත්වය, ධනවත් බව, කුලවත් බව, දුප්පත් බව, පොහොසත් බව ආදී වශයෙන් විශේෂිතව වැටහෙන එකක් නෙමෙයි. ප්‍රඥාවන්තයාටමයි මේ වැටහෙන්නේ. එනිසා ප්‍රඥාවන්තයින්මයි මේ ධර්මයේ විමසා නතර වෙලා කල්පනා කරලා හුදකලාව පසක වාඩි වෙලා ඇයි මට මේ ධර්මය අවබෝධ නොවෙන්නේ? මොනවද මට ඒකට හේතු වෙච්ච සම්බාධක? ඒක මා තුලින් ක්‍රියාත්මක වෙන සම්බාධකද? එහෙම නැත්නම් බාහිර සමාජය තුල දේශකයාගෙන්
අවබෝධයට වෙන බාධාද කියලා විමසා බලන්නට ඕන අවස්ථාවක්. ඒ නිසා මේ ශික්ෂාපද 16ක් ඔබට දේශනා කොට වදාලා එතකොට ඒ ශික්ෂාපද 16 එකින් එක හොඳට විමසලා බලන්න. Taman හිස වසාගෙන ධර්මය අහන සූදානම් වෙනවනම් දේශකයෙක්ගෙන් ධර්ම දේශනා කරන කෙනෙක්ගෙන් Taman ලෙඩක් නොවී හිස වසාගෙන ඉන්නවනම් දේශකයාට අවසර නැහැ ධර්ම දේශනා කරන්න. බාගෙට හිස වසාගෙන හිටියත් දේශකයාට අවසර නැහැ ධර්ම දේශනා කරන්න. Taman කුඩයක් හදාගෙන ඉන්නවනම් ලෙඩක් නැතුව දේශකයාට අවසර නැහැ ධර්මයේ දේශනා කරන්න. ආයුධ අතේ ඇතිව ඉන්නවනම් ඒත් දේශකයාට අවසර නැහැ ලෙඩක් නැති ආයුධ අතේ ඇති කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න. දඬු අතේ තියාගෙන ඉන්න මේ බලන්න මේ භාග්‍යවතුන් වහන්සේ මේ හැම අස්සක් මුල්ලක් නෑරම අල්ප මාත්‍රයක් හෝ අවබෝධයට බාධාවක් තියෙනවා නම් ඒ සියලු බාධක ඉවත් කිරීම තමයි මේ කරලා තියෙන්නේ. මේවයින් කරලා තියෙන්නේ දේශකයන් වහන්සේව හික්මවල ශ්‍රාවකයත් හික්මවල හික්මුණු ශාසනය තුල හික්මීම සඳහා අවශ්‍ය ධර්මය ඔවුනොවුන්ගේ අවබෝධයට අවශ්‍ය ආකාරයට දේශනාවෙන් හා ශ්‍රවණයෙන් සකස් වෙන්නට තමයි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ මේ සේකියාවල ධර්මය සම්බන්ධයෙන් අවශ්‍ය සේකියා ටික. එනිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ